තුළ පවතින විවිධ වූ දුක්ඛ දෝමනස්යන් අන්තෝ ජඩ බහි ජඩ ඇතුළතත් පිටතත් කියන මේ කී විතර නේද? අපි කොහොම මොන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරත් අපි නොහිතන විදිහට අපේ ඔළුවට විවිධාකාර ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒ විතර හැටි එකයි. කාමභෝගී ජීවිත අපි මොන විදිහට ගත කරන්න සැලසුම් කරත් අපිට මොන විදිහේ සැප සම්පත් තිබුණත් විවිධ වූ දුක් ගැට අපේ හිතට ඇති වෙනවා. මේක හැටියක් මේ ලෝකේ හැටි. එතකොට මෙන්න මේ විවිධ දුක් ගැට විඳින්නේ විවිධ දුක්ඛ දෝමනස්යන්ට මෝන දෙමින් අප ජීවත් වෙන අපි මෙන්න මේ 15ක පොහොය දවසේදී හරි සීලය ආරක්ෂා කරගෙන පන්සලට ඇවිල්ලා අර ප්‍රශ්න ටික ගැටලු ටික අමතක කරලා දාලා තමන්ගේ හිත නිදහස් කරගෙන සැනසීමෙන් අද දවස් හරි ගත කරන්න ලැබෙන එක මහා වාසනාවක්. අපේ පෙර දවසේ අපේ මුතුන් මිත්තෝ නම් මාසෙට දවස් 4ක් මේ වැඩේ කරනවා. මාසෙට දවස් 4 පොයට සිල් ගත්තා. දැන් අපේ ඇත්තෝ 4 පොය කියන එකක් තියනවද කියලා දන්නේ නැහැ නේද? දැන් අර අමාවකට සිල් ගන්න පිරිසක් ඉන්නවා. එතන ධර්ම දේශනාව වලට මම වඩිනවා. ඒ ඇත්තෝ පොයට අමාවක පොයටයි 15 පොයට දෙකටම සිල් ගන්නවා. ඉතින් ඒ ඇත්තෝ 4 පොයටම සිල් ගන්න තිබ්බනම් හොඳයි කියන දේ කියනවා. දැන් බලන්න ඔය ඇත්තම හොඳට හිතලා බලන්න. දැන් අන්‍යාගමිකයෝ ඉන්නෝනේ. ඒ කියන්නේ අපි අන්‍යාගමිකයෝ කියන්නේ මිනිස්සු තමයි එක එක අයගේ මතවාද විශ්වාස මත එක එකනා එක එක විදිහේ ඇදහිලි විශ්වාස තමයි තමන් ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ ඇත්තෝ සතියට එක දවසක් අවම තමන්ගේ ආගම වෙනුවෙන් තමන්ගේ දවස කැප කරනවා. හරි? එතකොට අපි මොකද කරන්නේ? අපි මාසෙක දවසක් හරි මේ දේ කරන්න ඕන. හැබැයි ඔබ මේ කැපකිරීම කරන්නේ මේ ආගම වෙනුවෙන්ද දර්ශනය වෙනුවෙන්ද? ඔබ ඔය කරන කැපකිරීම බුදුදහමේ පැවැත්මට යම් කිසි රුකුලක් වෙන්න පුළුවන්. නමුත් ඔබ සිල් ගන්න ඕන බුදුදහම රකින්නවත් බුදුදහමේ පැවැත්ම සාහෘ කරන්නවත් නෙවෙයි. ඔබගේ සංසාර විමුක්තිය උදෙසා. මේ සත්‍ය වටිනාකම මේකනේ. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ අපේ සුඛ විහරණය පිණිස, අපේ විමුක්තිය පිණිස, අපේ ගැලවීම පිණිස මිසක් උන්වහන්සේට යම් සිලාව ප්‍රයෝජන අපේක්ෂාවෙන් නෙවෙයි. උන්වහන්සේ තුල පැවතුනේම පරාර්ථකාමී චේතනාව. දැන් අපි දන්නවා දීපංකර පාදමූලයේදී උන්වහන්සේ නීතිවරණ ලැබුණේ. මේ නීතිවරණ ලබන වෙලාවේ එතුමාට තිබුණනේ මේ නිවන් දකින්න. හැබැයි එතුමා ඒ වෙලාවේදී නිවන අවබෝධ කරගන්න උත්සාහ කරේ නෑනේ. ආස්වෙන් නිවන අවබෝධ කරගන්න තිබුණා. නුවණ මොහුකරාගේ කෙනෙක් මොකද? බෝධිසත්වයෙක් වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට වෙන්න බෑනේ. බොහොම ඉහළ නුවණක් තිබුණ කෙනෙක්. හැබැයි උන්වහන්සේ නිවන් දකින්න බණ අහන්න උත්සාහ කරේ නෑ ඒ වෙලාවේ. ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරේ නෑ. කල්පනා කරේම මොකද්ද? මට තනියෙන් නිවන් දකින්න පුළුවන් මේ දැනුත්. හැබැයි ඒක නෙවෙයි. මේ ලෝකයේ මේ සත්‍ය දිහා බැලුවා. බලන්න කොච්චර සත්තු මේ ලෝකේ දුක් විඳිනවද? මේ සත්තු මේ සතර අපායෙන් මුදවන්න පුළුවන් නම් මට ඒක කොච්චර ලොකු දෙයක්ද? මේ ලෝකේ කොච්චර මිනිස්සු කා කොටා ගන්නවද? කුයල් කා ගන්නවද? කොච්චර මේ ලෝකේ මිනිස්සු වේදනාවෙන් ජීවත් වෙනවද? මේ මිනිස්සුන්ගේ හිතට සැනසීමක් වෙන්න පුළුවන් වුණා නම් මට කොච්චර දෙයක්ද? මේ ලෝකේ කුලල් කා ගන්න මිනිස්සුන්ට මේ ලෝකේ ඇත්ත తත්ත්වය දේරුම් කරලා දීලා ඔබ කුලල් කාගත්තට ඇති වැඩක් නෑ මේ ලෝකේ. කිසි දෙයක් ඔබටවත් මටවත් අයිති නෑ කියන දේ තේරුම් කරලා දෙන්න පුළුවන් වුණා නම් කොච්චර දෙයක්ද? මේ උන්වහන්සේ කල්පනා කරන්නේ මේ ලෝකේ මිනිස්සුන්ට සැනසෙන්න පුළුවන් මේ ශ්‍රී සද්ධර්මය, මේ ලෝකයේ තියෙන සත්‍යතාවය, මේ ලෝකයේ නිර්මල දේ මේ මිනිස්සුන්ට අවබෝධ කරවලා දෙන්න පුළුවන් වුණා නම්, මේ ලෝකයේ මේ සත්‍යයට අවබෝධ කරලා දෙන්න පුළුවන් වුණා නම් ඒක කොච්චර ලොකු දෙයක්ද? කමන්නේ මේ සත්‍ය වෙනුවෙන් මම දුක් විඳින්නම්. ඒ වෙලාවට දීපංකර බුදුහාමුදුරු දේශනා කරනවා සුමේධ තාපසතුමනි ඔබට මේ බුදු වෙන්න යන ගමනේදී විවිධ දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න වෙනවා. ඔබට සැපත කියලා දෙයක් නම් ලැබෙන එකක් නැහැ. ඔබ
ඔබට කොච්චර කාලයක් කැප කරන්න වෙයිද මේක? ඔබට ලැබෙන සැපත පවා ඔබට අත්හරින්න වෙනවා. සැපක් නම් ඔබට විඳින්න හම්බ වෙන්නේම නෑ. ඔබට වෙන්නේ දුක් විඳින්නම තමයි මේ සංසාරේ. අනේ මේ සුමේද තාපසය කියනවා බුදුහාමුදුරනේ මම කැමතියි ඒකට. මේ සත්‍යය සැනසීමටපත් වෙනවා නම් මේ මම විඳින දුක නිසා මම දුක් විඳින කැමතියි. රාජ්‍ය සැප පවා ලැබෙද්දී වත් කරලා දැම්මා. කොච්චර කාලයක් දුක් විඳද මේ මිනිස්සු වෙන්නේ. මෙච්චර දුක් විඳලා මේසා විශාල කැපකිරීමක් කරලා මේ ලෝකයට දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරන්න බැරි නම් අපි ගුණමහු ජාතියක් බවට පත් වෙනවා. උන්වහන්සේ මේ අපේ ජාතිය පිළිබඳව විශ්වාසය තිබ්බා. මේ සිංහලයා පිළිබඳව මේ බුදුදහම මේ ලෝකේ ආරක්ෂා කරන්න මේ සිංහලයෝ තමයි දෙවිහිමේ. ඒ විශ්වාසය උන්වහන්සේ තිබ්බා. ඒ විශ්වාසය අපේ මුතුන් මිත්‍ර රැක්කා. ඒ විශ්වාසය අද අපි රකින්නවා. අපි එතකොට කොච්චර පින්වන්තයෝද? මේ තුන් ලෝකෙටම අග්‍ර වෙච්ච මේ ශ්‍රේෂ්ඨ උත්තමයාණන්ගේ දේශනාව ආරක්ෂා කරන්න ඒ තුන් ලෝකෙටම අග්‍ර වෙච්ච සියලු දෙව් මිනිසුන් විසින් වදින පුදන ඒ මහා ශ්‍රේෂ්ඨ උත්තමයාණන්ගේ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ලැබුණා අපිට. ඒ ශ්‍රී සද්ධර්මයේ තුලින් අපේ හිතට සැනසීමක් ලැබුණා. ඒ ශ්‍රී සද්ධර්මයේ තුලින් අපි කොයිතරම් සැනසීමකටපත් වෙනවද කියලා බලන්න පින්නතුනි. හැබැයි සාරාංශක කල්පලක්ෂයක් පුරුල්ලෙහි ඒ පාරමිතාවන් පූර්ණය කරන්න උන්වහන්සේ විඳපු දුක් ගැහැට අපමණයි. උන්වහන්සේ සසර පුරා කොයිතරම්නම් මේ ඇස් ඉස්මස්ලේ ඇට නහර දන් දෙන්නට ඇද්ද? උන්වහන්සේ පසුබට උන්නේ තමන්ගේ ශාරීරික කොටසක්වත් දන් දෙන්න. මේ ලෝක සත්‍ය සැනසීමටපත් කරන්න ලැබෙනවා නම් මගේ මේ ශරීරයම උනත් මම දන් දෙන්න සූදානම්. කොච්චර පරාර්ථකාමී හැකියාවක්ද? කොච්චර පරාර්ථකාමී හැකියාවක්ද? අපි ඒ වුණාට මොකද? අනිත් කෙනාට අපි මල් වට්ටිය පූජා කරන්න ගියා මේක අනිත් කෙනානේ මම පූජා කරන්න ඕන කියලා හිතනවා. මම දැකලා තියෙනවා සමහර ඇත්තෝ ඇවිල්ලා පහනක් පත්තු කරලා ගියාම මේ පහනේ තෙල් ටික අවසන් වෙන්න කිට්ටුයි. හැබැයි අර එන කෙනා අර පහනට තෙල් ටිකක් දාලා අර පහන දැල්වන වෙනකොට මොකද කරන්නේ? අලුත් පහනක් ගියන් ඉතින් කියලා පත්තු කරනවා. ඇයි මේ? අනිත් කෙනා පත්තු කරපු පහනට මමත් තෙල් ටිකක් දාලා ඒ පින එයා වගේම මමත් අනුමෝදන් වෙනවා කියන පරාර්ථකාමී සිතුවිල්ලක් අපිට ඇති කරගන්න තවම බැරි වුණා. මම දැකලා තියෙනවා සමහරක් ඇවිල්ලා මල් වට්ටි දීපහම තව සමහරෙක් ඇවිල්ලා ආසනයේ උඩ තියන් යනවා පොට්ට මල්. ඇයි අර මල් වට්ටියට තමන්ගේ මල් ටික හදන්න බැරිද? ඇයි ඔච්චර ආත්මාර්ථකාමී වුණේ අපි? මේක තමයි ඒ කෙලෙස් සහිත ලෝකයේ ඇති. හරි? එතකොට අපේ මිනිස්සු හිතනවා ඒ මල් වට්ටියට මම ගෙනාවු මල් ටික දීපොදී මගේ පින යාට යයි කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් ඔයත් ඉඳන් දැන් මේ බුලත් වට්ටිය අරගෙන බෙදනවා. ඔයගොල්ලෝන බුලත් කොලේ බෙදන් ගිහලා අන්තිමට බලනකොට බුලත් වට්ටිය බුලත් ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි පින කියන එක එහෙම වෙන දෙයක් නෙවෙයි. බෙදන්න වර්ධනය වෙනවා. හරියට සල්ලි පොලිය දෙනවා ඒ වැඩක් නෙවෙයි. දෙන්න වර්ධනය වෙනවා. දෙන්න අපි තුල කුසලයේ වර්ධනය වෙනවා. පිනෙන් අපි පෝෂණය වෙනවා. ඒ නිසා පින්නතෙනි මේ පින කියන දේ කුසලයේ කියන දේ අත්හැරීම තුලම වර්ධනය වෙන දෙයක්. එතනත් අත්හැරීමයි අපි පුරුදු වෙන්න ඕන. එතනත් අපි මේ පින කුසලයේ බදා ගන්න උත්සාහ කරොත් මොකද වෙන්නේ? අපි දන්නව නැතුව අපි තුල අකුසල වර්ධනය වෙන්න පටන් ගන්නවා. අපිට බැරි නම් තව කෙනෙකුට පින අනුමෝදන් කරන්න අපි තුල වර්ධනය වෙන්නේ මොකද්ද? අකුසලය. දැන් ඊ අපේ මාසලේ විශාල පින්කමක් කරානේ. බොහෝ දෙනෙක් අතේ දීලා පින් කරගත්තා. බොහෝ දෙනෙක් කුසල් වර්ධනය කරගත්තා. හැබැයි ඔය අතරතුර අකුසල් වර්ධනය කරගත්තා හිටියේ නැද්ද? හිටියා. ඔය අතරතුර පව් කරස් කරගත්තා හිටියේ නැද්ද? හිටියා. ඇයි මේ? මැණික් ගොඩක් ගහලා තිබ්බොත් එහෙම මේ මැණික් දිහා බලන්නේ නැතුව අපිට පේන්නේ මොකද? කළු ගලද මේගොල්ලෝ හිතනවා මේක තමයි වටින දේ කියලා. අපි තුල අපි වර්ධනය කරගන්න ඕන කුසලයේ මේ හැමදේම අත්හැරීම තුල වර්ධනය වෙන්නේ. මේ ලෝකයේ මේ බදාගෙන අපිට මේ ලෝකේ අපි බදාගෙන මොනව අරගෙන යන්නද අපි? අපි දන්නේ අපි මරණ මොහොත පින්නතුනේ.
නිරන්තරයෙන් බුදුහාමුදුරුවෝ කියනවා මරණ ධර්මතාවය නිතර මෙනෙහි කරන්න කියලා. ඇයි අනේ මම මැරෙනෝනි කියලා අඬන්නද? ඈ මගේ අම්මා තාත්තා කවදාද මැරෙනවා කියලා මම අඬන්නද? මගේ සහෝදර සහෝදරියෝ කවදා හරි මැරෙනවා කියලා අඬන්නද? නෑ. ඒගොල්ලෝ මැරිච්ච දවස් නඩන්න නැතුව ඉන්නේ. පුළුවන්කම ලැබෙයිදාට. මොකද මේ මම දැනගෙන ඉන්නේ ඒගොල්ලෝ කවදාද මැරෙනවා කියලා. ඒගොල්ලෝ හැමදාම ජීවත් වෙන මිනිස්සු කියලා හිතාගෙන මම හිටියොත් මම හිතන්නේ මම හැමදාම ජීවත් වෙන මිනිස්සෙක් කියලා. අර අහිමි වෙච්ච වෙලාවට ලොකු වේදනාවක් දැනෙනවා. හැබැයි මේ දේවල් අහිමි වෙනවා කියන අවබෝධයෙන් අපි ජීවත් වුණොත් අහිමි වීම තුළ වුණත් අපිට වේදනාව තුනී කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ධර්මය තියෙන්නම පින්නතුනි මොකටද? දුකටපත් වෙන මිනිස්සු දුකටපත් වීම වළක්වන්න. දුකටපත් වීම වළක්වන්න. මේ දුක් විඳින සත්‍යය මේ දුකින් එතර කරවන්න. හිත කනස්සල්ලෙන් ජීවත් වෙන මිනිස්සුන්ට කනස්සල්ලෙන් විදිහට සැනසීමටපත් වෙන්න. මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකේ අපිට ඕන විදිහට සිද්ධ වෙන දේවල් තියෙනවා. උත්සාහයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන අපේ මිනිස්සු තුල මම දැකලා තියෙන දෙයක් තමයි අපිට තියෙන දේ තුලින්, අපි කරපු දේ තුලින්, අපිට ලැබිච්ච දේ තුලින් සැනසීමටපත් වෙනවාට වඩා අපිට නැති දේවල් ගැන හිතලා දුක් වෙනවා. අපිට නොලැබිච්ච දේවල් ගැන හිතලා දුක් වෙනවා. අහසේ තරු කොච්චර ලස්සන වුණත් මතක තියාගන්න ඕනේ ඒක මායාවක් විතරයි. ආසට අපි ගිහිල්ලා බැලුවොත් ওই තරුවක් කවදාවත් අපිට හොයාගන්න බෑනේ. ඔය වගේ ලස්සන තරුවක් කවදාවත් අහසට ගිහිල්ලා අපිට හොයන්න බෑ පින්නතුනේ. මායාවක් විතරයි. ඒ වගේ තමයි මේ ලෝකේ අපි දකින්න මේ ලස්සන සුන්දර විදිහට අපි දකින්න දේවල් හැම දෙයක්ම දෘෂ්ටි මායාවක්. අපි මේ දේවල් වලට අහු වෙලා, අපි මේ ගැට වලට අහු වෙලා, මේවා අපි ඇලිලා, අපි මේවා බැඳිලා, අපි මේවා ගිලිලා, අපිට මේවායින් නිදහස් වෙන්න බැරුව අපි දුක් විඳිනවා. ධර්මය නිවැරදිව අවබෝධ කරගත්තොත් මේ ජීවිතය හරිම සැහැල්ලුවෙන්, හරිම සැනසීමෙන් ගත කරන්න පුළුවන්. මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති වුණාම උතුම් කනස්සල්ලක් හිතට තියෙන්නේ. හොඳට බලන්න මිනිස්සු කොච්චර වෛරයකින්, ක්‍රෝධයකින් ජීවත් වෙනවද කියලා. කොච්චර මිනිස්සු කනස්සල්ලෙන් ජීවත් වෙනවද කියලා. කොච්චර මිනිස්සු දුකින් ජීවත් වෙනවද කියලා. මම දැක්කා අධ්‍යයනය කරපු ආකාරයට මිනිස්සු 100ක් ගත්තොත් මිනිස්සු 99ක්ම ජීවත් වෙන්නේ කනස්සල්ලෙන්, දුකින්, වේදනාවෙන්. එක්කෙනයි දෙන්නයි hina වෙලා සතුටින් ඉන්නේ. අනිත් අය hina වෙන්න බොරුවට. ඒ ලෝකෙට පේන්නේ. ඇයි ඒ? තමන්ගේ හිත තුල පුර පුරා නැගෙන ගිනිදැල්. ක්ලේශයේ ගිනිදැල් හිත තුල පුර පුරා නැගෙනවා. මේ ක්ලේශයේ ගිනිදැල් නිවා දමන්න පුළුවන් මේ සත්‍ය ධර්මයට පමණයි. මේ ක්ලේශයේ ගිනිදැල් නිවන්න චුට්ට රස්නේ අඩු වෙනවා. පිච්චෙන ගතිය අඩු වෙනවා. චුට්ට අපි සැනසීමටපත් වෙනවා. අපි බැඳීම් වැඩි කරගන්න බැඳීම් පිළිබඳ අවබෝධයක් නැති තරමටම අපි පිච්චෙනවා. බැඳීම් පිළිබඳ අවබෝධය ඇති කරගන්න අපේ මේ පිච්චීම ටික අඩු වෙනවා. ඔබම හිතලා බලන්න ඔබ ජීවිත කාලේ කොච්චරනම් පිච්චිලා ඇද්ද ඔබ? පන්න පිටින් පිච්චෙන මිනිස්සු අපි. ප්‍රේමය නිසා, විරහව නිසා, මිල මුදල් නිසා, රැකියාව නිසා, ස්වාමි පුරුෂයෝ නිසා, බිරිඳ නිසා, දූ දරුවෝ නිසා, තමන්ගේ වස්තුව නිසා, අසල්වාසීන් නිසා, යාළුවෝ ඥාති හිතමිතුරු මේ හැමෝම නිසා ඔබ පිච්චුනේ නැද්ද ජීවිතේ? ජීවත් වෙලා ඉතිව පිච්චුණා. ඒ නිසා මතක තියාගන්න ඕන මේ ධර්මය පිළිබඳව නිසි අවබෝධයක් ඇති කර ගැනීම තුළින් විතරයි මෙන්න මේ පිච්චීම අපිට නැති කර ගන්න පුළුවන්. තමන්ගේ බිරිඳ වෙන පිරිමියෙක් එක්ක කතා කරලා පිරිමියා පිච්චෙනවා. තමන්ගේ ස්වාමියා වෙන කාන්තාවක් එක්ක කතා කරලා අර බිරිඳ පිච්චෙනවා. තමන්ගේ දූ දරුවෝ තමන්ගේ හැට පේන්නේ නැති තැනකට පන්තියකට ගියා. අම්මා පිච්චෙනවා දරුවෝ වෙනකම්. පිච්චි ජීවත් වෙන්නේ මේ. මොකද මේ බැඳීම් නිසා. ඒ නිසා මේ බැඳීම් නිසියාකාරව අවබෝධ කරගෙන සැනසීමට ලක් වෙන්නයි මේ ධර්මයේ තියෙන්නේ.
ඒ නිසා පින්නතුනි කිසි කෙනෙක් හිතන්න එපා මේ ධර්මයේ තියෙන වැඳ ඉන්න කියලා. මේ ධර්මයේ තියෙන වැඳ ඉන්න නෙවෙයි. මේක දර්ශනයක්. මේක ඇවිල්ලා මිනිස්සුන්ට ජීවත් වෙන්න උගන්වපු දර්ශනයක්, ජීවන මාර්ගයක්. මේ තුල තියෙන මහ පුදුම ආශ්චර්යමත් දෙයක්. අපි දැන් පහුගිය කාලේ අර ඇමරිකාවේ හාමුදුරුවෝ ටිකක් පාගමනට ගියා. සාමේ පාගමනට. අනේ අර කොච්චර මිනිස්සු අඬ අර හාමුදුරුවන්ට දුක කියනවද? අර හාමුදුරුවෝ අහගෙන ඉන්නවනේ අර දුක. කවුරු හරි ඇවිල්ලා අඬන ඔබට දුක කිව්වොත් ඔබ අහගෙන ඉන්නවද? ඔබ hina වෙනවා. කොච්චර මිනිස්සු ඇවිල්ලා අඬන අපිට දුක කියනවද, ජීවිතේ ප්‍රශ්න කියනවද? අපි වහගෙන ඉන්නවා. ඒ මිනිස්සු බුදුහාමුදුරුවන්ගේ සත්‍ය විතරක් නෙවෙයි වර්තමානයේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච කෝසෙවණෙන් අපි සැනසීමටපත් වෙනවනේ පිටුතුනි. උන්වහන්සේ පිරිනොම් පාලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු සෑම අලුවෙත් අපි සැනසීමටපත් වෙනවනේ පිටුතුනි. උන්වහන්සේගේ රූපය මෙහා සමානයි කියලා අපි හිතාගෙන මේ අඹාපු පිළිමයක් දැක්කත් අපි සැනසීමටපත් වෙනවනේ පිටුතුනි. උන්වහන්සේ දරාපු ඒ සුගත ජීවරය බුද්ධ ජීවරය දරාගෙන ඉන්න වික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ අපි සැනසීමටපත් වෙනවනේ පිටුතුනි. උන්වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මයේ වචනයක් ඇහුණත් අපි සැනසීමටපත් වෙනවනේ. බලන්න මේ උත්තරය කොයි තරම්නම් මේ මිනිස්සු සැනසීමටපත් කරලාද එතකොට? මේ උත්තරය කොයි තරම් මේ ලෝකයේ මිනිස්සු සැනසීමටපත් කරලාද? කොච්චර මිනිස්සුන්ගේ හිතවල තිබිච්ච දුක වේදනාව තුනී කරලාද? කොච්චර සත්‍යව මේ සංසාරයෙන් ඉගොඩ කරලාද? ඒ වගේ උත්තරයේ සරණ ගිය අපි මහ පින්වන්තයෝ. ඒ නිසා කිසි කෙනෙක් හිතන්නේ පව්කාරයි කියලා. අපි පව්කාර වුණා නම් මනුස්ස ලෝකෙ උප්පත්ති ලබන්නේ නැහැ නේ පින්වතුනි. තමන්ට ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම අවබෝධ කරගන්න. ඒක තුල කුසල් වඩා ගන්න පුළුවන් උට. ඒක තුල ඔබ තුල කුසලයේ වර්ධනය වෙනවා. මනුස්සයෙක් කියලා ඉපදිලා තිරිසන් ගත සිතුවිලි වලින් යුක්තව ජීවත් වෙන්න එපා. මනුස්සයෙක් කියලා උප්පත්ති ලැබුණා. මනුස්සයෙක් කියලා කියන්නේ මානසික උසස් ගුණ ධර්ම තියෙන ප්‍රතිපත්ති රකින්න ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඇත්තෝ. අපි මේ ලෝකෙට කියලා දෙන්න ඕන මේ කාරණාව. මම හිතනවා මේ ඉන්න සිල්ලත් බොහෝ දෙනෙක් මේ ධර්මයට ලැබී ඇත්තෝ. මේ ධර්මයට ආස කරන ඇත්තෝ. මේ සැනසීම හොයන ඇත්තෝ. ඔයත් මේ සද්ධර්මයේ ආශ්චර්ය දන්නවා. ඒ නිසා තමයි මේ සිද්ධාන්ත හරි පස්සෙල්ට එන්නේ. එන්නේ නැති අයට අපි කියලා දෙන්න ඕන මේක. පව්. මම කියන්නේ බොහෝ දෙනෙක් බෞද්ධ වෙලා ඉපදිච්ච මිනිස්සු බෞද්ධයෙක් කියලා උප්පත්තිය ලැබලා මිය ගිහිල්ලා සතර අපාය ඉපදුනොත් නම් ඇත්තටම පවුනේ. ඒ නිසා අපි මේ අවබෝධයක් නැති අයට මේක අවබෝධ කරවන්න ඕන. ඒක ලොකු පිනක්. මේ වගේ පින්දහම් වල සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැති අකමැති අය එක්කන් වෙන්න ඕන මේකට. ඒකට එතකොට තමයි ඔබ කල්යනා මිත්‍රයෙක් වෙන්නේ. අනිත් අය පින්දහම් වලට එකතු කර ගන්න ඕන. බෝධි පූජාවට මල් වට්ටියක් හරි කාට හරි කියලා හදව ගන්න ඕන. අද පූජාවට යනවා මම ඔයාලට පුළුවන් මල් ටික ගන්න ඉල්ල දෙන්න. මං කියලා පූජා කරන්න. ඔයාලට පන්සල් එන්න බැරි නම් කමන්නේ නැහැ. ඔයාලට පුළුවන් පොල් තෙල් ටිකක් දෙන්න. මම කියලා පහනක් පත්තු කරන්නම් ඔයා වෙනුවෙන්. තව අයනේවට අපි හවුල් කර ගන්න ඕන. මොකද බුදු පියාණන් වහන්සේගේ බලාපොරොත්තුව තිබ්බේ මේ සකල සත්‍ය සසරින් ඉගොඩ කරන්නේ. අපිට පුළුවන් නම් මේ උන්වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ සැනසීමටපත් වෙච්ච අපි උන්වහන්සේගේ මේ මාර්ගය තුල සැනසෙන අපි තව කෙනෙක්ගේ හිතට පුංචි හරි සැනසීමක් ගෙනල්ලා දෙන එක තමයි අපේ වගකීම යුතුකම. මේ ධර්මයේ පහස අපි ලබන්න ඕන. දැන් ඔයත් අද ඇවිල්ලා සීල් ගත්තා. දැන් මොහොම හිටිය සංසුන්ව ගේට් එක එළියට බැස්ස ගමන් ආපහු වර පරණ කෙනාම නම් ඉන්නේ. මේ සීල් ගන්න එකකින් වැඩක් වෙන්නේ නැහැ. ඔයත් මෙතනින් එළියට යනකොට සැනසීමෙන් යන්න ඕනේ එළියට. ගෙදර ගිහිල්ලා මහත්ය බැන්නත් ඔබට hina වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕන. නෝන බැන්නත් hina වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ඔබ සැනසීමටපත් වෙන්න ඕන. ගැටෙන්න යන්න එපා මේ ලෝකෙත් එක්ක. මේ ලෝකෙත් එක්ක ඇලෙන්න යන්න එපා. යම්කිසි මොහොතක ඔබේ හිතට ගැටීමක් ඇලීමක් ඇති වුණත් ඒ දේවල් ඊට ඉක්මනින් සමනයටපත් කරගන්න ඕන. හිත තුළ වෛරය කැකෑරෙන වෛරය හිත තුළ තියාගන්න එපා. එහෙම වුණොත් ඔබ තුළ මේ ගිනිදැල් වෛරයේ ගිනිදැල් වලින් ඔබ පිච්චිලා යනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මේ වෛරය කියන එක කෙනෙක් තමන්ගේම අතපය තුවාල කරගෙන තමන් විසින්ම
කට්ටක් අරගෙන මේ තුවාලය පාරනවා. තමන්ට වේදනාවක් දැනෙනවනේ නේද? තමන් විසින්ම තමන්ගේ තුවාල වලට මේ කට්ටෙන් අරගෙන තමන් විසින්ම වේදනාවටපත් වෙනවා. ඒ වගේ දෙයක් තමයි තමන්ගේ හිත තුල වෛරය නිර්මාණය කරගෙන, තමන්ගේ හිත තුල තරහව නිර්මාණය කරගෙන, තමන් මේ දේ තුලින් පිච්චෙනවා. දැන් ඔබ හිතන්න ඔබ වෙන කෙනෙක් එක්ක තරහයි, අමනාපයි. ඔබ ඒ කෙනා පිළිබඳව වෛරයක් හිතේ තියෙනවා. හැබැයි ඒ කෙනා දන්නේ අපෝ ඒ කෙනාට කොච්චර වෛර කරනවද කියලා. ඒ කෙනා ඔබ දැක්කත් ඒ කෙනාට ඒක ගානක් නෑ. ඒ කෙනාට පාඩු ඒ කෙනා යනවා. හැබැයි ඒ කෙනා දකින මොහොතක් පාසා ඔබ අර හිත තුල තියෙන වෛරය කියන දැල්ලේ පිච්චෙනවා. ඔව්. එතකොට පින්නතුනේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මේ හැම දෙයක්ම හිම දේවල්. ඒ නිසා මේව තමයි කෙලෙස් කියලා කියන්නේ. අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන අද වගේ දවසක. අපි මේ සිල් ගත්තේ අපේ ජීවිත ලස්සන කරගන්න, ධර්මයෙන් ආලෝකමත් කරගන්න අවශ්‍ය මාර්ගය එළිපෙහෙළි කරගන්න නිසා ලෝකෙට පේන නෙවෙයි. ඔව්. අපි දන්නවා බොහෝ වෙලාවට මේ පින්කම් වල නිරතුරුවම සම්බන්ධ නැත්තෝ දිහා බැලුවාම මෙයාට හරි කැමති පින් කරන්න. මේ සංසාරේ පුරුද්දක් තියෙන මේ පින්තුනේ. සසරේ පුරුද්ද නැති ඇත්තෝ මේවට අකමැති. බලෙන් පාසල දැන් ඕනේ. බලෙන්. નિરાයාසයෙන්ම මේ පිළිබඳව කැමැත්තක් ඇති වෙන්නේ, નિરાයාසයෙන්ම මේ පිළිබඳව ආසාවක් ඇති වෙන්නේ මේ සංසාරේ පුරුද්දට. දැන් ඔන්න බලන්න කෝලිත උපතිස්ස කියලා පිරිවැජිය පරිබ්‍රාජකයෝ දෙන්නෙක් ගැන අහලා තිය අපි. ඔයගත් අහලා තියෙනවනේ. සංජය කියලා පරිබ්‍රාජකයෙක් හිටියා පිරිවැජියෙක්. මේ සංජය පරිබ්‍රාජකයාගේ ආරාමයේ තමයි මේ දෙන්න දැන් ඔන්න හිටියේ. මේ දෙන්න අතර 250ක යාළුවෝ හිටියා 250. මේගොල්ලෝ සංජය පිරිවැජියෙන් ඉගෙන ගන්න තියෙන ඔක්කොම ඉගෙනගෙන මේගොල්ලෝ බලනවා මේක තුල ඇති දෙයක් නැහැ. මේ දෙහා ගියපු සැනසීමක් තියෙන්න ඕනේ. මේ දෙහා ගියපු මාර්ගයක් තියෙන්න ඕනේ. මේ මාර්ගය හොයාගන්න ඕන කියලා මේ දෙන්නම කතා වෙලා ඉන්නවා. එක්තරා දවසක මේ ගිරාංග සමාජය කියලා මේ දිනු නාට්‍යයක්. මේක ඇවිල්ලා මේ අර දැන් අද අපි නාට්‍ය බලන්න යන්න ඕනේ. අපේ ඇත්තොන්ට කොහෙට හරි වෙලා ෆෝන් එක අතර ගත්තම හොඳ නාට්‍ය බලා ගන්න පුළුවන්. එතකොට මේ ඇත්ත මොකද කරේ? යනවා මෙතන ඇවිල්ලා ප්‍රීති සංഭാෂණයක්. කාලා බීලා නටලා ප්‍රීති වෙන කෙනා. බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා ඉවරලා කල්පනා කරා මේ මොනවද මේ අපි කරන්නේ ඇත්තටම. මොකද මේ ඇත්තොන්ට ඒ රාත්‍රියේ ගියපු වෙලාවේ දැනෙච්ච විනෝදය එළි වෙනකොට දැනෙන්නේ නැතුව ගියා. ඒ වෙලාවේ පමණයි ඒ විනෝදය. බලුවා මේ සනසීම හෙව්වට අපි මේ ලැබි මේ ඒකත් తాවකාලිකයි. ඒ නිසා ඒකවත් මේ සනසීම තියෙන්නේ මේ දෙන්න කතා කරගත්ත මුලින්ම මාර්ගය දකින්න කෙනා හම්බෙන කෙනා අනිත් කෙනාට ඇවිල්ලා කියන්න ඕන කියලා. මේ ඉන්නකොට උපතිස්ස පිරිවැජියට මුණ ගැහෙනවා පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේ නමක්. අස්සජි හාමුදුරුවෝ මුණ ගැහුණාම උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින නිසා උන්වහන්සේ කරදර කරන්නේ නැතුව උන්වහන්සේ පසුපසින්ම ගියා. උන්වහන්සේ හරිම සංසුන් ඉරියව් තියෙන බොහොම සංවර භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ පිණ්ඩපාතේ එකතු කරගත්තට පස්සේදී මේ පිරිවැජිය ගිහිල්ලා කෝ ඔබ වහන්සේ ආසනේ මම පනවන්නම් දානේ වළඳන්න. දානේ වැළඳුවට පස්සේ අහනවා ඔබතුමා ඔබ වහන්සේ හරිම සංසුන්. ඔබ වහන්සේගේ කතාව, ඔබ වහන්සේගේ අතපය, ඔබ වහන්සේගේ ගමන හැමදේම මේ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය වෙනස්. සෑහෙන වෙනස්. ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කවුද? මේලාවේදී සංජය අස්සජි හාමුදුරුවෝ කල්පනා කරනවා මේ සංජය පිරිවැජියාගේ ගෝලෙක් වෙච්ච මෙයාට මොකද කියන්න කියලා මේ බුදුහාමුදුරුවෝ පිළිබඳව වැඩි විශ්වාසයක් ඇති කරන්න හිතාගෙන මුන්වහන්සේ කියනවා මම අලුත පැවිදි වෙච්ච කෙනෙක්. ඒක ඇත්ත. අලුත පැවිදි වෙච්ච කෙනෙක් ධර්මයේ පිළිබඳව මහා ගැඹුරු ඥානයක් මට නැහැ. ඔබ බුදුහාමුදුරුවෝ මුණ ගැහුණොත් තමයි වටින්නේ. හැබැයි හේතුඵල ධර්මයේ පිළිබඳව කුංචි දේශනාවක් කරනවා. හේතුඵල ධර්මය. මේ ලෝකේ යම් කිසි දෙයක් හටගත්තොත් යම් කිසි හේතුවක් මත ඒ හේතුව නිරුද්ධ කිරීම තුළින් ඒ දේ නැති වෙනවා කියලා දේශනා කරනවා. මේ වෙලාවේදී මේ පිරිවැජිය කල්පනා කරනවා මේ අලුතෙන් මහාන වුණේ මේ ධර්මයේ පිළිබඳ ලොකු ඥානයක් නැත්තම් මේ අලුත පැවිදි වෙච්ච ධර්මයේ පිළිබඳ ලොකු ඥානයක් නැති මුන්වහන්සේ මෙච්චර සංසුන්නා
උන්වහන්සේ දැක්කම මෙච්චර පැහැදීමටපත් වෙනවා නම් මේ ශාස්ත්‍රවරයා කොයිතරම් ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ නැද්ද? මේ ශාස්ත්‍රවරයා කොයිතරම් උත්තමයෙක් වෙන්නට ඇද්ද? අන්න අස්සජහඳුර බලාපොරොත්තු වෙච්ච සිතුවිල්ල මේ පරිබ්‍රාජකයාගේ හිතේ ඇති වුණා. ඊට පස්සේ මේ පරිබ්‍රාජකයා දන ගහලා වැඳලා උන්වහන්සේට කියනවා මගේ යාළුවෙක් ඉන්නවා මම යාළුවත් එක්කගෙන එන්නම් කියලා යනවා. ඔන්න කල්යාණ මිත්‍රයෝ. අද කාලේ නම් ඉන්නේ වැරදි වැඩවලට. වැරදි වැඩවලට කතා කරන මිත්‍රයෝ තමයි හැමතැනම. මේ සමාජයේම විනාශ වෙලා තියෙන එකනේ. හොඳ දෙයකට කතා කරන්නේ යාළුවෙකුට. කතා කරොත් මොකක් හරි මගෝඩි වැඩක් කරන්නේ. එතකොට ගිහිල්ලා කතා කරගෙන මේ කෝලිත උපදේශකෙන් දෙදෙනාම එනවා බුදුහාමුදුරු මුණ ගැහින්නේ. එන්න කලින් සංජය පිරිවැජයාට කියනවා අපි මෙහෙම ගමනක් යනවා අපිත් එක්ක යන් කියලා. සංජය පිරිවැජය කියනවා මේ ඉන්න ශිෂ්‍යෝ ටික පාලනය කරන ඔබට දෙන්න ඔබ යන්න එපා. ඊට පස්සේ මේ වෙලාවේ කල්පනා කරනවා මේ අසාර දේ, හරයක් නැති දේ, හරයක් ඇති දේවල් විදියට අපි ගන්න අවශ්‍ය නැහැ මේ දේවල් අතහැරලා අපි යනවා කියලා. ඔවුන් එක්ක ඉන්නේ මේ 250ක යාළු හිත මිතුරත් එක්ක අදවැසියොත් එක්ක බුදුහාමුදුරුවෝ බෑ දකින්න යනවා. බුදු පියාණන් වහන්සේ දකින්නවා මම දුර ඉඳලා එනකොට බුදුහාමුදුරුවෝ සිනාමුසු මුහුණෙන් යුක්තව උන්වහන්සේ මෙයන්ට පිළිගත්තා. මොකද උන්වහන්සේ දන්නවා මේ ඉන්නේ මගේ දකුණ ශ්‍රාවක සහ වම ශ්‍රාවක. මේ සංසාරේ පෙරම් පුරපු ගමනක නිමාවකට මේගොල්ලෝ වෙන්නේ කියලා උන්වහන්සේ දැනගත්තා. ඊට පස්සේ උන්වහන්සේලා දෙපළ අග්‍ර ශ්‍රාවකයන් හැටියට පත් කරගන්නේ අද වගේ උතුම් වූ පොය දවසක. එතකොට බුදු පියාණන් වහන්සේට චෝදනා කරනවා සලුත් මොගලන් දෙනමට කලින් පැවිදි වෙච්ච හාමුදුරුවෝ රිද්දී ඇයි මේ දෙන්න අගසව කරගත්තේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන කිසි දෙයක් නිසා නෙවෙයි. මේ අත්තු මේ සංසාරේ පෙරම් පුරාගෙන මේ සංසාරේ පුරා ප්‍රාර්ථනාවක් කරගෙන ආපු ගමනක් මේක. ඒ සසර පුරා මේගොල්ලෝ කරපු ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නයි මම එහෙම කරන්නේ. එහෙම නැතුව මුලින් පැවිදි වෙච්ච අයට කරන අසාධාරණයක් නෙවෙයි මේක කියලා බුදුහාමුදුරුවෝ කරුණු පැහැදිලි කරනවා. අපේ ශාසනයේ වැඩ සිටිය මේ සරියුත් මුගලන් දෙනමගේ ගුණය පිළිබඳව විශාල විස්තරයක් තියෙනවා. ඒ පිළිබඳව දේශනා කරන වෙලාවක් නෙවෙයි මේක. උන්වහන්සේලා බුදු පියාණන් වහන්සේට පස්සේ ඉඳපු මහා දුතාංග දරපු මහා සීලයක් තිබිච්ච මහා ගුණයක් තිබිච්ච අති උත්තම රහත් දෙනමක්. උන්වහන්සේලා පැවිදි භූමියටපත් උනේ මේ අගසව් භාවයටපත් උනේ අද වගේ පොයේ දවසේ. ඒ වගේ උතුම් දවසක ඔබ සිල් අරගෙන ඉන්නේ මේ තැන. ඔව්. ඔබ අද අදිෂ්ඨානයක් ඇති කරගන්න අපි හැම පින්කමක්ම කරලා නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මේ කුසලය නිවන පිණිස හේතු වෙන්න කියලා. ඇයි මේ? නිතරම නිවන පිණිස හේතු වෙන්න කියලා අපි කිව්වට නිවන උපාදාන කරගෙන ඉන්නේ බොහොම පුසුළු පිරිසයි. බොහෝ පිරිසක් ඒක වචනයට කියනවා මිසක් නිවන උපාදාන කරගත්තේ නැහැ. සරියුත් මුගලන් දෙනම අගසව් වෙච්ච අද වගේ දවසේ අපි මේ නිවන උපාදාන කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. නිවන පිළිබඳව හිතන්න පටන් ගන්න ඕන. නිවන් මාර්ගය පිළිබඳව හිතන්න පටන් ගන්න ඕන. සිල් ගත්ත ඔබට ඔච්චර සැනසීමක් දැනෙනවා නම් මහරහත් වෙච්ච උත්තමයෙක්ට කොච්චර සැනසීමක් දැනෙන්නේ නැද්ද? පන්සලේ බුදුන් වහන්සේම අපිට මෙච්චර සැනසීමක් දැනෙනවා නම් ඒ සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරහත් ඵලයන්ට පැමිණිච්ච ඒ මාර්ගයන්ට ප්‍රවිෂ්ඨ වෙච්ච උත්තමයෝ කොච්චර සැනසීමක් අත්විඳින්නේ නැද්ද? ඒ සැනසීම අපිට දවසක ලැබෙන්න ඕන. ඒ සැනසීම හොයාගෙනයි අපි මේ යන්නේ. එතකොට ඒ සැනසීම හොයාගෙන යන මේ ගමනේ අපි මොකද කරන්න ඕන මොකද්ද කරන්න ඕන නැත්තේ කියන එක අපිම තීරණය කරන්න ඕන. මේ මහා ආශ්චර්යමත් දර්ශනයක කොටස්කරු අපි. මේ මහා ආශ්චර්යමත් දර්ශනයක සරණ ගියපු උවැසි හැටියට අපි මේ දර්ශනයේ ප්‍රතිඵලය නෙලා ගන්නට ඕන. මත තියාගන්න පින්නතුනි මේ සංසාරේ මහ දුක්ඛිත ගමන. මේ සංසාරේ මිනිස්සු විතරක් නෙවෙයි තිරිසන් අද සත්තු බව පුදුමාකාර විදියට දුක් විඳිනවා. සමහර අයත් කියනවා මට හැල තියෙනවා. අර පේන්නේ නැද්ද මේ ලොකු ගෙවල් වල ඉන්න බල්ලෝ සැපට ජීවත් වෙනවා. උන්ට ප්‍රශ්න නැහැ. එහෙම කියනවා ඒක තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැතුණාට කොයිතරම් ප්‍රශ්න තියෙනවද? ඔය සත්තුන්ගේ හිත ඇතුලේ කොච්චර වේදනාවක් තියෙනවද? සමහරලාට ඒ සත්තු දන්නේත් නැහැ අපිට වේදනාවෙන් ඉන්නේ දුකින් ඉන්නේ කියලා. ඒ කියන්නේ පිළිතුර මේ ලෝකේ හැම දෙයකම වගේ
උසස් පහත් දෙයක් තියෙනවා. දැන් සුනකෙක් ගත්තත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඉන්නවා. ඒ ඇත්තොන්ගෙත් මේ පිනේ අඩු වැඩි වීමක් එතන තියෙන්නේ. මිනිස්සු අතරත්, දෙවියෝ අතරත්, බ්‍රහ්මයෝ අතරත් හැම කොට්ටාසයක් අතරම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙක තියෙනවා. ඒ නිසා ඔය ඇත්තෝ බොහෝ වෙලාවක් ඔය ඇත්තන් ධර්ම දේශනා කරන්න වෙලාවක් නැහැ. ධර්ම දේශනාවට වැඩම කරන්න තියෙනවා සහ ධර්ම දේශනාව පවත්වන ස්වාමීන් වහන්සේ වැඩම කරා විහාරස්ථානයේට. ඒ නිසා මේ අවස්ථාවේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවසේදී මේ උතුම් සීල සමාදාන ආදී කටයුත්තේ පටන් මේ මොහොත දක්වාම ඔබ රැස් කරගත්ත කුසල් ඔබ හැමදෙනාගේම නාමයෙන් මේගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. විශේෂ වශයෙන්ම මේ උතුම් පින්කමේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන ඒ කාන්ති පෙරේරා මහත්මිය, ඒ වාගේම ඒ ඩග්ලස් මහත්මයා ප්‍රාර්ථනා කරන ආකාරයට මේ දෙපළගේ නාමයෙන් මිය ගියා වූ වර්ග පරම්පරානුගත ඥාතීන් ඒ දෙමව්පියන් වහන්සේලා ඇතුළුව මේ කුසලයෙන් සැනසීමටපත් වේවා. ඒ වගේම මේ ලෝකේ ඔබට මට ආශිර්වාද කරන ආරක්ෂාව සපයන සියලු දෙවියන්ුත් මේ පින් අනුමෝදන් වෙත්වා. නාමයෙන් මේගේ ඥාතීන්ට සියලු දෙවියන්ට ඔබ අප හැමදෙනාටම ජාතියක් ජරාවක් මරණයක් නැති ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සැනසීමටපත් වෙච්ච ඒ අති උත්තම නිර්වාණ ශාන්තිය පසක් කර ගන්නට මේ උතුම් වූ කුසලානුභව බලය පාරමිතා ධර්මයක් වේවා යන දාසින් හැමදෙනාම සාදු කියලා පින් අනුමෝදන් වෙන්න.